Testing 1 2 3. මම දන්න ඔයගොල්ලෝ හැමෝටම පැය ගණන් බ්ලොග්ස් බලන්න වෙලා නැහැ කියලා. ඒක නිසා මම පොඩි ෂෝට් රයිඩ් එකක් යන්න හදන්නේ මගේ TW200 එකේ. එතකොට අපි රිවිව් එකක් කරා. රිවිව් එක කරාට මම ඇත්තටම කිව්වේ නෑ මේකේ රයිඩින් ෆීල් එක මොන වගේද කියලා. පාරේ යද්දී එහෙම ලොකු අපහසුයක් දැනෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහටම හොඳ බයික් එකක් වගේ දැනෙනවා. මේ ටයර් වල තියෙන මහතත් එක පොඩ්ඩක් හොඳට වංගු ගනිද්දී නමල කරලා ගන්න පුළුවන්. ඒකට මේක ඕෆ් රෝඩ් යද්දී මේ යන ෆීලිං එක සම්පූර්ණයෙන්ම කන පිට පෙරලෙනවා. ඒකට හේතුව ඕෆ් රෝඩ් ෆීල් එකයි ඔන් රෝඩ් ෆීල් එකයි TW එකේ ගොඩක් බයික් වල සෑහෙන වෙනස් නිසා. දැන් නවල කරලා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට තේරෙනවනේ. නවල කරලා යන්න පුළුවන්, පිටගෙන යන්න පුළුවන්. ඒවට ඉතින් සුපිරි බයික් එක මොකද ඕනි පාරක පායරතෝ යන්න පුළුවන් බයික් එකක් තමයි TW200 එක. ඔයාලට තේරෙනවා මම මේ බයික් එකේ සම්පූර්ණ හිටගෙන යන්නේ කිසිම අපහසුයක් නැහැ. ඒකට බයික් එකේ හිටගෙන යන්නේ. සමහර වෙලාවට මහන්සිය නිවා ගන්නත් බයික් එකේ හිටගෙන යන්න පුළුවන්. ඊට අමතරව අපි ඇත්තම හේතුව බැලුවොත් එහෙම ගොඩක් අය හිටගෙන යන්නේ ඕෆ් රෝඩ් යද්දී. දැන් බයික් එක සස්පෙන්ෂන් වලින් බිමට වැදිලා ආයෙ රීබවුන්ඩ් වෙනවනේ. රීබවුන්ඩ් වෙනකොට පොඩ්ඩක් ආයෙ පොන්නර අමාරු නිසා තමයි අපි පොඩ්ඩක් හිටගෙන යන්නේ ලයිට් ටේල් වල. ඔතන නමල කරලා ගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. अब ये रहा जी अपने गैस वाल उठो अब यहाँ आ गया अभी तो इधर के यहाँ पूरा किसी वायर में तो है मैंने मेरा के लाइट ट्रेल चले जा रहा ना अभी तो පුළුවන් හිටගෙන යන්න ඒකට හේතුව තමයි නැත්තම් ඔක ලොකු වලක වැටුණාට පස්සේ සීට් එක ආයි උඩට පැත්තට එනවනේ. එතකොට ඒ කෙලින්ම ඇවිල්ලා අපේ පස්සෙන් කොන්දට තමයි වදින්නේ. ලස්සන පාරක් මේ රටේ මාර්ගය සයිස් එක. එන්ජින් එක පවර්ෆුල් මදි කියලා දැනුණට මේ වගේ ටිකක් ගන්න අපහසු පාරවල තමයි මේක උඩරම පර්ෆෝමන්ස් දෙන්නේ. ඒ හැටියට බය නැතුව යන්න පුළුවන්. මම දැන් එන්නේ පාර පුඩක් විතර ඕෆ් රෝඩ් ගතිය එනවා. ඔන්න ගල් ටික පටන් ගන්න දැන් තමයි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඒ වගේ තනකුණක් පය නැතුව වේගෙන් දාන්න පුළුවන්. ඒකට හේතුව බයික් එක හොඳ බැලන්ස් එකේ තියෙන නිසා. පොඩ මේකදී ටයර් ගැන චුට්ටක් බලන්න වෙනවා. මගේ පිටිපස්සේ ටයර් එක නම් චුට්ටක් විතර ගෙවිලා තියෙන්නේ. හැබැයි හොඳ කට්ටක් තියෙන ටයර් ගන්න මම ඊට වඩා කොන්ෆිඩන්ට් විදිහට යනවා මේකේ.
ඔයාලට පේනවා ඇතිනේ මේ තියෙන ගල් වල සයිස් එක. එතකොට ඒ වගේ ගල් තියෙද්දි බය නැතුව යන්න පුළුවන්. මෙන්න මේක නම් චුට්ටක් විතර ගැඹුරයි. ඒ ඔයාලට පේනවනේ මාර කොන්ෆිඩන්ට් විදියට යන්න පුළුවන් බයික් එකක් තමයි TW200 කියන්නේ. පොප් සවුන්ඩ් එක ආරවද මගේ බයික් එකේ? මම පොඩ්ඩක් විතර මේ හයිඩල් එක ටිකක් වැඩි කරා. ඒක චුට්ටක් විතර පොප් සවුන්ඩ් එක හොඳට ඇහෙනවා. ඔන්න දැන් ඉතින් සම්පූර්ණයෙන්ම ඕෆ් රෝඩ් ෆීලිං එක ගන්න පුළුවන්. දැන් ලොකු පල්ලම වල තියෙන්නේ. කොහොමද ලස්සන? ඔන්න පේනවානේ මට තුකේ අපි මඩෙන් මෙයන් ඉතින් නැත්නම් මේ බයික් එක කරන් තීරුමක් නැහැනේ. ගැඹුරුයි. ආමේ. අන්න දැන් ඉතින් පොඩ ලිස්සන්න ගන්නවා. මට බලන්න බැරි වුණා කැම්මේ ඕන් කරලා තියෙන්නේ කියලා. නැත්නම් කතා කරපු අපරාධේ. බලමු. මම හිතනවා අනේ දෙවියනේ කැම්මේ ඕන් වෙලා නැත්නම් හරි අමාරුයි වැටෙන්නේ මම. හරි. මේ පාරෙන් කෙලින්ම ගියොත් පන්විල කියලා පාරක් තියෙනවා. පන්විල පාරට හරිනවා. මම එක සැරයක් මේක එදිනම් පාරේ යන්න බැරි තරමට මේ ලොරිස් ගිහිල්ලා පාර සවුත් වෙලා තිබ්බේ. අද නම් එහෙම යන්න තරම් අවුලක් නැහැ වගේ. අපි ගිහිල්ලා බලමු පොඩ්ඩක් නේ. උඩට පේනවා ඉතින් බයික් එක මේ වගේ පාරක යද්දී පොඩ්ඩක් විතර දෙදරනවා. ඉතින් TW එකට ඒවා ඇත්තටම ප්‍රශ්න නෙමෙයි. මම ඇත්තටම ලොකු එක්ස්පීරියන්ස්ඩ් ඕෆ් රෝඩ් රයිඩර් කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් ඔන් රෝඩ් තමයි ගොඩක් වෙලාවට පදින්නේ. ඒකට පදිද්දී මම එහෙම ගොඩක්ම ඕෆ් රෝඩ් ට්‍රැක්ස් වල ෆෝකස් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් දැනට නම් දෙයියන් කියලා ලොකු අපහසුයක් නැහැ. බයික් එකේ මේ සස්පෙන්ෂන් එකේ හොඳකම නිසා මට ලොකුවට අපහසුයක් දැනෙන්නේ නැහැ. මට කියනවා නම් මම ඉන්නේ රක්වානේ. ඒක රක්වානේ ප්‍රධාන වශයෙන් ඉතින් බවභෝග විදිහට ඉතින් තියෙන්නේ වෙනානේ තේ රබර් තමයි. බලමු ගිහිල්ලා නේ. මේ පාරෙන් කෙලිම ගිය පන්විලටද? පන්විලද? සවුත් වෙන්නේ. ගොඩක් දුරයිද? කිලෝමීටරයක් වගේ නේ. හරි බොහොම ස්තුතියි. හරි කිලෝමීටරයක් වගේ මං ගිහිල්ලත් බලමු ගිහිල්ලා පාර සවුත් ඕගලන්ට පේනවනේ. ඔන්න නියම ඕෆ් රෝඩ් එක්ස්පීරියන්ස් එකක් වෙන්න යන්නේ. අමු කාලයක් නැති යන්න තියන්නේ. හරි මම විශ් කරනවා මම කැම්මේ කොහොමද වෙලා තියන්නේ කියලා. දෙලුත් ඇති කියලා විශ් කරනවා. නියම පාරනේ. ඕෆ් රෝඩ් නම් ඉතින් මේ ගානටවත් යන්න වෙදී. ලස්සනයි නේ. මට දැන් හොඳට මේ ඉතිරිය ටයර් එක රෑම් ස්පින් වෙනවා එක තමයි. හරි බලමු දෙයක් පිටයි කියලා නේ. රසගුත් වෙනවා. බලමු කියලා නේ.
වෙන කන්දක් තියෙන්නේ. දැන් තේරෙනවා ඇති. බයික් එක උඩට යන්න එම ලොකුවට මේ බාධාවක් නැහැ. හා යමුනේ. කල් ඉස්සනවා චුට්ටක් විතර සෙවල බැඳිලා බ්‍රේක් කරන එක ඇත්තටම අවදාන ලක්ෂකෙම තමයි යන්න තියෙන්නේ. ඒකට හේතුව ගොඩක් බ්‍රේක් කරොත් එහෙම පැත්තට යන්න පුළුවන්. ඊයනම් කිලෝමීටරයක් වගේ තමයි තියෙන්නේ කියලා. බලමු ඇත්තට කිලෝමීටරයක් කියනවාද කියලා. ආවට රැස්සකුත් එනවනේ. උදේ රසෙන් මම හිතන කැම්ප් එකේ මේක බේ කියලා. ඒක නේද? ඇත්තටම අමාරු පාරක් තමයි. ඕෆ්රෝඩ් යනවා ඉතින් මේකටවත් යන්න ඕනි කියලා තමයි කියන්න තියෙන්නේ. අම්මෝ. හරි. ब्रेक करत නම් පුතේ එන අමාරු එක වැටෙනවා. අත් දෙක රිදෙනවා සාහෙන්න. ඒකට හේතුව මේ තියෙන වලබෙරළෙත් එක්ක අපේ ඇඟේ බර කෙලින්ම මේ තියෙන හැන්ඩල් පාස් දෙක තමයි හැන්ඩල් පාස් එක තමයි එන්නේ. ඒත් එක්ක හරි අමාරුයි යන්න. මට මේ පාරේ කොහොමද යන්න ඕනෙලා තිබ්බ මම කලින් ගිහිල්ලා නැහැ. අහලා තියෙනවා මේ පාරේ පන්නිල්ල කියලා ගමක් තියෙනවා. පන්නිල්ට යන්න පුළුවන් කියලා. මම විශ් කරනවා ගොඩක් වහින්න එපා කියලා. ඒක හේතුව ඇස්සොත් එහෙම යන්න එක දෙමුණත් එහෙම හරි කියලා. ඒක රෑවිල් එක සායන එක තමයි ස්පීඩ් කරනවා මට දැනනවා හොඳට. අම්මෝ. දැන් නම් පාර චුට්ටක් විතර ගල් වලින් මිදිලා සාමාන්‍ය පාරක් බවට පත් වෙනවා. සුද්දගේ කාලේ ඉතින් මේ වලින් තමයි තේලුම් ඉතින් ප්‍රවාහන කටයුතු ටික වෙලා තියෙන්නේ. ඒ වෙන්නේ යන්න පාරක් නෑනේ. බෑ. අද විතරම සාහෙන් බලමු. Oh, good riddance. Now the road is so good. I can see concrete. Woo! That good. Amazing. ये बार आये तो concrete टक्कर वाला तो सत्रह दिन
विश करलो बाकी वीडियोस ते रेकॉर्ड ना කියලා. नाයි लाइट ऑफ पेट्टेल එකට තමයි ඉන්න හදන්නේ. බලමු. ටිකටම අමාරු වෙයිද? නැත්නම් ලේසි වෙයිද කියලා. නැත්නම් ඉතින් තේන තරම් ලොකු අවුලක් නැහැ. අපේ විතරව සාහෙන්. ඊට මේ ගොඩක්ම රිස්ට් එක තමයි එන්නේ. මොකද රිස්ට් එකේ තියෙනවානේ. අර මතු විදියට අස්ති තියෙනවා 14ක් හරි 7ක් හරි. පොඩි පොඩි අස්ති කෑලි තියෙනවා. අස්ති කූට්ට අස්ති අර මොන මට මතකයි ඉගෙන ගත්තා. මේව කෑලි 7ක් හරි 14ක් හරි තියෙනවා. ওই ටිකට බර ආවට පස්සේ සෑහෙන්න රිදෙනවා. මේ වගේ තියෙනවා නම් යන්න ආස හිතෙනවා. ඔෆ්රෝඩ් ට්‍රැක් එකත් නියමයි. ඒනවාට ගොඩක් වෙලා පදිද්දි මම අතරම මේ උඩට පදන් වෙච්ච ඔෆ්රෝඩ් එකකින් නෙවෙයි නිසා මට නම් අවංකවම අමාරුයි. ඒකට ඇත්තට මේකෙදි පෙන්වන්න ඕනේ DW එක කොච්චර කේපබල් බයික් එකක්ද කියලා. මේ දවස්වල තියෙන මිලත් එක්ක මම ඉස්කෝලේ යන කාලේ ලක්ෂ 3ට තමයි හොනට් එක තිබ්බේ. 2013 ඕලර්ස් කරද්දි ලක්ෂ 3ට තිබ්බේ හොනට්. ඒ 13 කියන්නේ DA නම්බර් නේ. 13 DA නම්බර් තිබ්බේ ලක්ෂ 3ට. TW එක දෙකට වගේ තිබ්බේ. රෙජිස්ටර් හරිද? අන්රෙජිස්ටර්ඩ් නෙමෙයි. ඒකත් එක බලද්දි අපි ඉස්කෝලේ එකේ තියෙන දවස්වල සාමාන්‍ය රෝඩ් ෂෝ එකක් තියෙද්දි TW තමයි වැඩිපුර රත්නපුරේ ජපන් බයික්ස් ගත්තොත් TW කියන එක සෑහෙන්න තියෙනවා. ඒ පොඩි කාලේ සෑහෙන්න ආසයි මේ බයික් එකට. ටයර් එක ලොකුයිනේ. වෙන මොකුත් තේරුමක් නැහැ මේක මෙහෙම ආයේ හරමයි කියලා. ටයර් එකට තමයි ඉතින් මේ හිත ගියේ. ඒකට ඒකත් එක බලද්දි මට ඇත්තටම හිතේ නෑ මේක මේ තරම් කේපබල් බයික් එකක් කියලා ඔෆ්රෝඩ් ට්‍රැක්ස් වල. මට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මම බාහිර රිව්යු එකක් කරානේ. බා එක උසයි. හරිද? බා එක උසයි. දැන් මං වගේ පදන් වෙච්ච නැති සීසන් වෙච්ච නැති රයිඩර් කෙනෙක් ගත්තොත් එහෙම බා එකේ අර මං ආපු පාර ඔයගොල්ලෝ දැක්කනම් ඒක ලේසියකට එන්න වෙන්නේ නැහැ. මොකද මම මේකෙදි ඇත්තටම බය නැතුව ආයේ මං දන්නවා මගේ කකුල් දෙක බිම තියන්න පුළුවන් කියලා. බා එකේ නම් මේ බයික් එක උස නිසා පොඩ්ඩක් විතර මේ බය වෙලා තමයි පදින්න වෙන්නේ. ඒ ඉන්නේ මේක මේ කකුල් දෙක තියාගෙන දරුණොත් කියලා. අරගෙන මම බය නැතුව එන්න පුළුවන් උඩරම මේකෙන් ආවේ. එතනම බය වෙන්න දෙයක් නැහැ මට මේ. දනු කකුල් දෙක පට ගාලා බිම තියන්න පුළුවන්. මෙතනින් එහාට මම දන්නේ නැහැ කොහෙටද යන්න තියෙන්නේ කියලා. ආලා බලන්නේ. මේ වැස්සක් තංගෙන්න එපා. එහෙම තවා කරන්න යනවා. දෙමු අතට යන්න පුළුවන් මොන පාරෙන්ද? දෙමු අතට. හරි බොහොම ස්තුතියි. ජේසුනි වහින්න එපා. ෂා පල්ලංම තමයි ඉතින් තියෙන්නේ. කඳු පල්ලං වලකදී TW වලට මොනවද මේවා? හරි.
අපි ඉතින් මේ කියන්න දේවල් ඇති DW එකේ මාරම බැලන්ස් බයික් එකක්. රට බේනා මේ වල මේ තනිකර බොරළු කෑලි තියෙන්නේ බොරළු කෑලි වලට මම මගේ ස්කූටර් එකේ යද්දී නම් යාඥා කර යන්නේ අනේ රැටෙන්න එපා කියලා. මොකද මංගු එහෙම ගනිද්දි මේක නම් දෙයියන්ගේ පිටයි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ලස්සන පාර ෂා දැන් ආසයි හිතනවා මම මේ පාරේ කලින් ගිහිල්ලාම නැහැ මට යන්න අවශ්‍යතාවය තිබිලා තියෙනවා. ඒත් ඉතින් ඇත්තටම මං කරන ජොබ් එකත් එක්ක ඊට පස්සේ තව වැඩ කීපයක් කරනවා ඒකත් එක්ක මට ඇත්තටම මේක ඩෙඩිකේටඩ් බ්ලොගින් කරන්න අමාරුයි. මේක හරියට මම කරනවා මං හිතනවා හරියයි කියලා. ඒ වුණත් අපි ඩෙඩිකේටඩ් බ්ලොගින් එකක් මගේ කරන්න හිතාගෙන ඉන්නවා. ඒකට අනිත් දේ තමයි මම දන්නවා මේ දවස්වල තියෙන මිලත් එක්ක ගොඩක් අය මං ඇතුළුව මොනක් ගන්න සෑහෙන ආසාවෙන් ඉන්නවා. 4 සිලින්ඩර්ස් වල තියෙන රස, ඒ තියෙන හඬ 6 සිලින්ඩර් එකකට හැරෙන්න වෙන කිසිම එකකට ගන්න බෑ. සද්දෙට තමයි අපි කැමති. ඒ සද්ද ඉතින් වෙන ගන්න බයික් එකක් නෑ. මේවා සිංගල් සිලින්ඩර් වලට යුනික් සවුන්ඩ් එකක් මේකේ තියෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ට්වින් එකක් ගත්තොත් එහෙම parallel twin ඊට පස්සේ V twin එහෙම ගත්තොත් ඒකට වෙනම සවුන්ඩ් එකක් තියෙනවා. එතකොට 3 සිලින්ඩර් එකක් ගත්තොත් එහෙම ඒකේ තියෙනවා මට හිතන විදිහට 4 සිලින්ඩර් එකට වඩා ටිකක් රෆ් ස්ක්‍රීන් එකක් තමයි තියෙන්නේ. 4 සිලින්ඩර් එක හරි මිහිරි කනට හරි ආසයි අහගෙන ඉන්නේ. 3 සිලින්ඩර් එකක් නියමයි. ඒක ටිකක් ලොකු බේස් එකක් නෙමෙයි බාස් එකක් කියනවා වගේ තමයි දැනෙන්නේ. ඒකට හේතුව ඊටක් හරි ඇග්‍රෙසිව් සවුන්ඩ් එකක් තියෙනවා. එතකොට 4 සිලින්ඩර් එක නම් ඒ වගේ ලොකු ඇග්‍රෙසිව් ගතියක් නෙමෙයි තියෙන්නේ. හරිම ඇඩික්ට් වෙන සවුන්ඩ් එකක් තමයි 4 සිලින්ඩර්ස් වල තියෙන්නේ. මට හිතෙනවා ඉතින් ඒක තමයි මම ඇතුළු අපේ කොල්ලෝ හැමෝම හොනට් ගන්න ආසාවෙන් ඉන්නේ. එතකොට හොනට් වල මිල මේ දවස්වල වැඩි නිසා මගේ ලොකුම ඉන්ටෙන්ෂන් එක වෙලා තිබ්බේ ඔයගලන්ට DW එක කොයි තරම් හොඳ කේපබල් බයික් එකක්ද කියලා පෙන්වන එක තමයි. එතකොට ඔයගලන්ට පේන්නේ නැති මං කියපු පාරත් එක්ක ඇත්තටම ලොකු කරදරයක් නැතුව යන්න පුළුවන්. එතකොට අපි කතා කරමු බයික් එකේ ෆීල් එක ගැන කද්දී මේකෙත් දෙන්නෙක්ට යන එක ඕෆ් රෝඩ් ට්‍රැක් එක නම් දෙන්නෙක් යනවා කියන්නේ අනේ අපේ හරි අපහසු දෙයක්. මං යන්නේ තනියම යන්නේ අපහසුයි. හැබැයි අපි හැමෝම ඉතින් ඕෆ් රෝඩ් වල යන්න නෙමෙයි ඉන්නේ. අපි රස්සා කරනවා. එතකොට පොළට යනවා නම් අම්මෝ එක්කන් යන්න ඕනි, තාත්තා එක්කන් යන්න ඕනි. ඒකට ඒකත් එක්ක බලද්දී මේක ඇත්තටම අපේ ලංකාවට අපිට අපේ ගමට ගැලපෙන බයික් එකක් තමයි මේක. එතකොට සිටි රයිඩ් වලටත් හොඳයි. ට්‍රැෆික් එකක තුනත් ගොඩක් සීට් එක පහත නිසා අපිට පහසුවෙන් බයික් එක නවත්ත ගන්න, ටක් ගාලා ස්ටාර්ට් කරගන්න එක තියෙනවා. ඒකත් එක්ක බලද්දි මට හිතෙනවා මේක සෑහෙන හොඳ කේපබල් බයික් එකක්. අපේ ලංකාවට ගැලපෙන හරියට මේන්ටේන් කරගත්තොත් ගොඩක් කල් පදින්න පුළුවන් හොඳ බයික් එකක් තමයි Yamaha TW200 කියන්නේ. ඇස්සකට වැඩි වීගෙන යන්නේ. ඇස්සේ වෙලාවක යන්න කියා පාර රක්වාන්ට එන තින් මොන පාරෙන්ද? රක්වාන්ට මාත් මේව දිගටම ගිහිල්ලා ඔව් ඔයලා හැරෙන්න එපා. ආපට් එක ඉවරනකම යන්න. හරි. ගොඩක් දුර තියෙනවද? මේ කොහෙද ඉන්නේ පංගිලද? මේ ටිකක් දුර. පන්නිට පස්සේ. පංගිලට පල්ලෙහානේ. හරි හරි. ඊකට මම යන්නේ. ඔව් රක්වාන්ට. වැඩි වෙලා කියන පැය යනවා රෙකෝඩ් එක. හරි හරි. බොහොම ස්තුතියි කියලා. මට කියන්නේ නොදෙන ගමන් තමයි යාත බලන්න ඕනි කොච්චර පෙට්‍රල් දීලාද කියලා.
පෙට්‍රල් ලෙවල් එක අවුලක් නැහැ. විකන්දර හැරෙන්නේ නැතුව යන්න කියලා කිව්වේ. බලමු. අනහට වගේ සාමාන්‍යයෙන් කරදර නැතුව උගලන්ට පේන ඇති මේ අනහට ඇති මං එකෙන් හතරෙන් එකක්වත් ට්‍රොටල් එක මං පල්ලෙහාට කරලා නැහැ. ඒ කියන්නේ මේක පල්ලෙහාට කරලා නැහැ. හතරෙන් එකක්වත් පල්ලෙහාට කරලා නැහැ. ඒ තරම් හොඳ ස්මූත් එකේ යන්න පුළුවන්. එතකොට මේකදී මේ මට කතා කරන්න මට අමතක වුණු ප්‍රධාන දෙයක් තමයි එයා කූල්ඩ් එන්ජින් රත් වෙන්න දිනනවා. ඒක සෑහෙන්න මට දැනන්න තියෙනවා. මගේ මේක TW එකක් තියාපුන්නේ. මේක රත් වෙන්න සෑහෙන්න දුවන කතිය කොට හොඳට දැනලා තියෙනවා. ඕන් මේක ලක්ෂණ. හරි. මේ ලක්ෂණ තේ කැලලක් තියෙනවා. ඉතින් වංගුයි මේ වෙලාවට බස් එකක් එනවා මට මතක විදිහට බලමු. ඇත්තටම හරි ෆන් රයිඩ් එකක් එක. පොඩ්ඩක් අත් දෙකට පාර ඇවිල්ලා පොඩ්ඩක් මහන්සිය දැනුණාට බයික් එකක් අපි ගත්තට පස්සේ ඒකේ ෆුල් පොටෙන්ෂල් එක ටෙස්ට් කරන්න හොඳ අවස්ථාවක් තමයි ඒ වගේ. ලයිටුත් නැති, හෙවිත් නැති හොඳ මිඩ් රේන්ජ් එකේ තියෙන ට්‍රේල්ස් ඇත්තටම හොඳයි. මොකද මම තාම රෙඩි නැහැ. ලොකු ලෙවල් එක ඕෆ් රෝඩ් යන මම ඇත්තටම තාම රෙඩි නැහැ. මට තව ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. මම කොහොමද මේ වලවල් වල දාලා යද්දි නැගිටලා යන එක එහෙම මට චුට්ටක් තාම මට ඒක ගැන කොන්ෆිඩන්ට් මදි. අන්න ඒ ගානට පුරුදු වුණාට පස්සේ යන්න පුළුවන්. තාම නම් ඇත්තට මට ඒ තරමට යන්න තරම් මේ කොන්ෆිඩන්ස් එකක් නැහැ. හරි ඔය ටික තමයි ඉතින් මම දැන් ගෙදරට ළඟ නිසා ඔය ටික තමයි මට TW200 කියන කතා කරද්දී රයිඩ් ෆීල් එකයි සම පොඩ්ඩක් පොලිස් ටිකක් දුන්නා. මට මම ඇත්තටම එක්ස්පීරියන්ස් රයිඩ් කෙනෙක් නෙමෙයි. මගේ අති මොනවා හරි වැරදි දේවල් කියුණා නම් මෙකැනිකල් දේවල් හරි මොනවා හරි දේවල් කියුණා නම් මේක නොගැලපෙන දේවල් හරි වැරදි දේවල් හරි ටෙක්නිකලි හරි මට සමා වෙන්න එකට ඉතින් ඉස්සරහට මොනවා හරි දෙයක් කරමු නේද? හරි එහෙනම් safe ride guys, see you later.